guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් දැනටමත් ඔයාලා දන්නවා අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මේ තමයි සිංගප්පූරු ටූර් එකේ මගේ තුන්වෙනි වීඩියෝ එක. තව වීඩියෝස් දෙකක් මම අප්ලෝඩ් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේ දෙකත් බලන්න අමතක කරන්න එපා. අද අපි ඉස්සෙල්ලාම යන්නේ සිංගප්පූරු වල තියෙන ලස්සන තැනකට. ඒ තමයි සෙන්තෝසා අයිලන්ඩ් එක. සිංගප්පූරු ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට ඔයාලත් ඇවිල්ලා තියෙන්න ඕනේ. මොකද හරිම ප්‍රසිද්ධ තැනක් සිංගප්පූරු වල මේ සෙන්තෝසා අයිලන්ඩ් එක. හැමතිස්සෙම වගේ ටූරිස්ට්ලා මෙතන ඉන්නවා. හේතුව මෙතන බලන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. මේ තමයි එන්ට්‍රන්ස් එක. අපි ඉතින් මෙතන ඉන්න උනා පොඩි වෙලාවක් ට්‍රේන් එක එනකම්. සෙන්තෝසා අයිලන්ඩ් එකටම වෙනම ට්‍රේන්ස් දාලා තියෙනවා. ඉතින් මේ තමයි එන්ට්‍රන්ස් එක ඔයාලට පේනවා ඇති. Next stop, Resorts World Station, Singapore's only first integrated family resort. ඔන්න ඉතින් මේ තමයි සෙන්තෝසා අයිලන්ඩ් එක. මං කලිනුත් ඔයාලට කිව්වනේ සෙන්තෝසා අයිලන්ඩ් එකේ බලන්න තැන් ගොඩක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට ලේසි ඔයාලගේ අතේ මේ අයිලන්ඩ් එකේ මැප් එක තියෙනවා නම්. මොකද ඔයාලට ඒක පුළුවන් බලා ගන්න ඔයාලා ඉන්නේ කොතනද, ඊගාවට ඔයාලා යන්නේ කොතනටද කියන එක බලා ගන්න ලේසි නිසා අනිවාර්යයෙන්ම ඇතුල් වෙන්න කලින් මෙතනින් මැප් එක ගන්න අමතක කරන්න එපා. අපි ඉස්සෙල්ලාම ආවේ බීච් එකට. සෙන්තෝසා අයිලන්ඩ් එකේ බීච් එක වෙන් කරලා තියෙන නම් 4කින් විතර මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. මේ තියෙන එන්ට්‍රන්ස් එක ළඟම තියෙන බීච් එක පේන දුර. ඉතින් ඔයාලට මෙතනට එන්නත් පුළුවන්. නැත්නම් තව ඉස්සරහට ගියාම තව ඉස්සරහටත් හම්බ වෙනවා. මම පෙන්නන්නම්කෝ ඔයාලට. ඉතින් ඔයාලට මේ අයිලන්ඩ් එක ඇතුලේ පයින් යන්නත් පුළුවන්. නැත්නම් මේ ෂටල්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. Like here for Sky Park Sentosa. බස් ස්ටොප්ස් වගේ ෂටල් නවත්තන තැනක් තියෙනවා. එතන විතරමයි නවත්තන්නේ. ඉතින් ඔයාලට එතන හිටියොත් මෙන්න මේ වගේ ඔයාලට ෂටල් එක පාවිච්චි කරලා මෙතනින් ට්‍රැවල් කරන්න පුළුවන්. අයිලන්ඩ් එක වටේම එකගෙන යනවා. සමහර තැන්වල ඔයාලට බස් එක ගන්නත් පුළුවන්. මොකද මේ අයිලන්ඩ් එක ගොඩක් ලොකුයි. ඒ නිසා බස් එක පාවිච්චි කරලා සමහර තැන්වලට යන්නත් පුළුවන්. හැබැයි ඒක සීමාවල් වලට බෙදලා තියෙන්නේ. ෂටල් පාවිච්චි කරන්න පුළුවන් තැන් තියෙනවා, බස් පාවිච්චි කරන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් ඔයාලට බලලා එහෙම ට්‍රැවල් කරන්නත් පුළුවන්. නැත්නම් පයින් යන්නත් පුළුවන්. හැබැයි පයින් යන්න නම් අමාරුයි. මොකද ගොඩක් ඒරියා එකක් තියෙනවා කවර් කරන්න. එක දවසින් යන්න අමාරුයි පයින්. Siloso Point. මම ඔයාලට කලින් කිව්වේ බීච් එක වෙන් කරලා තියෙනවා කියලා එක එක නම් වලින්. ඉතින් මේ තියෙන එක බීච් එකක්. මම ඉස්සරහට ඔයාලට තව පෙන්නන්නම්. ඔන්න ඉතින් මේ තියෙන වෙනත් ඒරියා එකක්. ඒ කියන්නේ බීච් එක වෙන් කරපු තැනක්. ඉතින් මෙතනින් යන්න පුළුවන් වෙනම පොඩි දූපතක් වගේ තියෙනවා. ඒකට ඔයාලට මෙතනින් යන්න පුළුවන්. අර ඈත පේන්නේ ඒක. ඊට පස්සේ අපි ආවා යුනිවර්සල් ස්ටුඩියෝ එකට. ඉතින් සෙන්තෝසා අයිලන්ඩ් එක ඇතුළේම තමයි යුනිවර්සල් ස්ටුඩියෝ එකක් තියෙන්නේ. ඔයාලා සෙන්තෝසා අයිලන්ඩ් එකට ආවොත් කේබල් කාර් වල යන්නත් පුළුවන්. ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න අනිවාර්යයෙන්ම. මම කලින් ගිහින් තියෙන හින්දා මම මේ පාර නම් ගියේ නැහැ. ඉතින් ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් සිංගප්පූරු ආවොත් අනිවාර්යයෙන්ම කේබල් කාර් try කරන්න. මට සමහර දැන් වීඩියෝ කරන්න බැරි වෙලා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතන බලන්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් සිංගප්පූරු ආවොත් ඔයාලත් එන්න. අපි ඉතින් ෆොටෝස් අරගෙන ඇවිදලා අම්මත් එක්ක අපි ඉන්න තැනට ගියා. ඊට පස්සේ අපි එදාම රෑ හිතුවා ක්ලාක් කී යන්න. රෑට හරිම ලස්සන තැනක් මම පෙන්නන්නම්. ඉතින් අපි MRT ස්ටේෂන් එකට ආවා.
ක්ලාක් කී වලට යන ට්‍රේන් එක ගන්න. මම කලින් වීඩියෝ එකත් මේක ඔයාලට පෙන්නුවා. ඔයාලට ෆ්‍රෙෂ් ඔරෙන්ජ් ජූස් ගන්න ඕන නම් මේ වගේ තැනකින් පේ කරලා ගන්න පුළුවන්. $3. මේ තමයි ක්ලාක් කී. බලන්නකෝ රෑට තමයි මේක ලස්සන, දවල්ට නම් නෙවෙයි. ඒ නිසා ඔයාලා මේ පැත්තේ එනවා නම් අනිවාර්යයෙන්ම රෑට එන්න අමතක කරන්න එපා. මෙතන පොඩි පොඩි ෂොප්ස් තියෙනවා. ඉතින් ඔයාලා shopping කරන්නත් එන්න පුළුවන් මෙතනට. විශේෂයෙන්ම මෙතන හරිම නිදහස් තැනක්. ඉතින් ඔයාලට නිදහසේ වාඩි වෙලා කන්න පුළුවන්, ෆොටෝස් ගන්න පුළුවන්, බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. ඉතින් මෙතන හරිය නිදහස් තැනක්. ඔයාලත් මෙතනට ආවොත් බය නැති අය මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මම නම් හරිම බයයි. හැබැයි බලන් ඉති ෂෝ. අපි ඉතින් චුට්ටක් රෑ වෙනකම් මෙතන ඉඳලා කාලා ඉන්න තැනට ගියා. ඉතින් ඔයාලා සිංගප්පූරු ආවොත් මෙතනට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. හරිම ලස්සන තැනක්. ඉතින් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. හැබැයි තව එක වීඩියෝ එකක් එන්න තියෙනවා. අනිවාර්යයෙන් මේකත් බලන්න. Thank you for watching.